වාතය ඇතුළුවන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීර්යය කළා. බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා: ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහ බෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා: දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මොහොතයක් හෝ කඩල තැන්වූ ඉස්මෝකුණක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රෙන් කුෂ වුණා. අතපය කළුවෙන් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මරයි කුණු වී ගැලවී අතට ආවා.